ඇත්තටම මේ වෙලාවේ ලංකාවේ ඉන්නේ හරි අමාරු මොහොතක. හැමෝම අමාරු මොහොතක ඉන්නේ. හැබැයි මේ වෙලාවේ පොඩක් කතා කරන්න හිතුණා. වෙලාව තියෙනවා සහ ඒ ගැන ඉගෙන ඇත්තටම මේ ලංකාවට වෙලා තියෙන දේ ඉතාලම චූටි කොටසක් ගැන කතා කරන්න හිතුණා. මට හිතෙනවා ඒක වැදගත් වෙයි කියලා. මම නිකන් හිතුණා ඒක නිකන් නම් කරගන්න නුවර සහ වතුර වගේ. නුවර සහ වතුර. නුවරට මොකද උනේ ඇත්තටම? ඉතින් මේ තියෙන්නේ ඩිසාස්ටර් මැනේජ්මන්ට් සෙන්ටර් එකේ දැනට තියෙන ඩේටාස් එතකොට රයිට් අපි කතා කරමු. ඇත්තටම නුවර මොකක්ද නුවර? ඒතර නුවර මැප් එකෙන් බැලුවොත් මේ තියෙන මහනුවර නගරේ. එතකොට මේ තියෙන්නේ මහනුවර නගරේ තියෙන මහනුවර වැව මාලිගාව ඉදිරිපස. එතකොට මේ තියෙන්නේ ග්‍රිඩ් සිටි එක කටුගස්තර පැත්තට දිවෙන මාර්ගය. එතකොට මේක තමයි ස්ටේෂන් එක. කවුරුත් දන්න දැන් මේ දුඹුරු පාටට තියෙන්නේ අලුතෙන් ඉදිවෙන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට ඇති කොටස. ඉස්සර කුටිෂෙඩ් බස් ස්ටෑන්ඩ් එක තිබුණ කොටස. ඊට පස්සේ මේ තියෙන පේරදෙනිය පැත්තට ඩිවලොප් වෙලා තියෙන මහනුවර නගරය. ඒත් එක්කම මේ තියෙන්නේ ගැටඹේ හන්දිය පේරදෙනි හොස්පිටල් එක, ටීචින් හොස්පිටල් එක, පේරදෙනිය ගාඩන් එක ඔයගොල්ලන්ට පේන ඇති මේ ඒරියා එකේ. ඊට පස්සේ තව ටිකක් මෙහෙට ආවහම පේරදෙනි යුනිවර්සිටි එක. ඒ විදිහට ඔයගොල්ලන්ට මේ දැන් පොඩි අයිඩියා එකක් ඇති මහනුවර නගරය ගැන. මේ තියෙන්නේ නැවත ගත්තාම මේ තමයි උඩවත්ත කැලේ. කියන්නේ මාලිගාවට පිටිපස්සේ තියෙන කඳු කොටස. අපි ඒක නිකන් මැප් එක 3D කරලා බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා මේ තියෙන මාලිගාව ශ්‍රී දන්දා මාලිගාව හැමෝම දන්න. එතකොට මේ තියෙන උඩවත්ත කැලේ. එතකොට මේ පැත්තේ තියෙන කන්ද හන්තාන් දක්වා හන්තාන් රේන්ජ් එකට යනකම් දිවෙන කඳු කොටස. එතකොට මේ බේසින් එකේ තමයි මෙන්න මේ බේසින් එකේ තමයි මේ නුවර වැව කොටස ඉදි වෙලා තියෙන්නේ. මේ කඳු කොටසෙන් පහළට දිවෙන බේසින් එක මැදින් තමයි වත්තේගම මාතලේට දිවෙන කටුගොස්තර දක්වා දිව යන මාර්ග පද්ධතිය ග්‍රිඩ් සිටි එකෙන් එළියට ගිහිල්ලා සම්බන්ධ වෙලා තියෙනවා. මම ග්‍රිඩ් සිටි එක කියලා කියන්නේ දැනට අපි නුවර භාවිත වෙන සාමාන්‍ය පැරණි නගරේ ඩිවලොප් වෙලා තියෙන පැරණි නගරයට. හරි. එතකොට මහනුවර නගරේ අපි දැක්කා මහවැලි ගඟ බේස් කරගෙන මේක යම්කිසි කරදර ටිකක් අපිට මේ අවස්ථාවේ සිද්ධ වෙමින් පවතිනවා සහ සිදු වුණා. කොහොමද මහවැලි ගඟේ බලපෑම මේ මහනුවර නගරයට සිද්ධ වෙන්නේ? මහනුවරට සිද්ධ වෙන්නේ. මම මෙහෙම පොඩි කරලා පෙන්නුවොත් තව ටිකක් අපි මහනුවරින් මයංගනේ පැත්තට ගියොත් ඔයගොල්ලන්ට පේනවා මේ හරියට තමයි කුණ්ඩසාලය පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය. එතනින් එහාට ගියාම දිගන නගරය. එතනින් වටේ ගියාම කරල්ලියද තෙල්දෙනිය වගේ නගර ටික පිහිටයි. එතකොට ඔයගොල්ලන්ට මේ විශාල පැච් එකකින් පේන්නේ වික්ටෝරියා ඩෑම් එක, වික්ටෝරියා ජලාශය. ඒතකොට මේ වික්ටෝරියා ජලාශය තමයි විශාල ප්‍රමාණයක පැතිරලා තියෙන්නේ. මේ විශාල ප්‍රදේශයක පැතිරලා තියෙන මේ වික්ටෝරියා ජලාශයේ ජලය රඳවගෙන ඉන්න, ජලය උහුලගෙන ඉන්න ප්‍රධානම කෑල්ල ඔයගොල්ලන්ට මෙහෙම zoom කරලා බැලුවොත් පෙනෙයි වික්ටෝරියා ඩෑම් එක. ඔයගොල්ලන්ට පේනවනේ මෙන්න මේ චූටි ඩෑම් එකෙන් කොච්චර විශාල ජල කන්දක් දරාගෙන ඉන්නවද කියලා. මේ වෙලාවේ මහාගු කාර්යයක් අපිට සිද්ධ කරන සහ ජාතික විදුලි බල පද්ධතියට ඇතුළු විශාල සේවයක් ඉෂ්ට කරන චූටි කොන්ක්‍රීට් කෑල්ලක් අපි බැලුවොත් එහෙම මේ නැචරල් පද්ධතිය මිනිස්සු විසින් ඉදි කරපු චූටි කොන්ක්‍රීට් කෑල්ලක් තමයි අපිට මේ තියෙන්නේ. මේ කියන්නේ වික්ටෝරියා ඩෑම් එක. හරි. එතකොට
මේ වික්ටෝරියා ඩෑම් එකට වික්ටෝරියා ජලාශයට වතුර එකතු වෙන විශාල ක්‍රම ගණනාවක් තියෙනවා. ඒකෙන් ප්‍රධානම ලෙස අපිට කතා කරන්න පුළුවන් දෙයක් තමයි මේ කියන මහවැලි ගඟ. ඒතර මහවැලි ගඟ හරස් කරලා එතකොට තමා වික්ටෝරියා ජලාශය හැදෙන්නේ. ඇත්තට මහවැලි ගඟ හරස් කරා කියලා කිව්වට මෙන්න මේ මම සුදු පාට ඔයගොල්ලන්ට පේනවා ඇති ඉරකින් මාක් කරලා තියෙන මහවැලි ගඟ තව පැත්තකින් හුළු ගඟ. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ කඳු පද්ධතිය ඇතුලෙන් නකල්ස් වල තියෙන වත්තේගම් පැත්තේ තියෙන වතුර ටික දරාගෙන ඒ වතුර ටික අරගෙන එන හුළු ගඟ. ඊට පස්සේ තව මේ ඔයගොල්ලන්ට මේ අස්සෙන් පේනවා ඇති මෙන්න මේ පැත්තෙන් නකල්ස් වල අනිත් පැත්තේ තියෙන ගොඩමුන්න උඩිස්පත්තුව රේටියගම ඔය කියන පළාත් වලින් මේ කඳු බේසින් ඇතුලෙන් වතුර ටික එකතු වෙලා එන කඳුරු දිය පහරවල් ටික. ඒ වගේ විශාල දිය පහරවල් තොගයක විශාල දිය පහරවල් ගණනාවක වතුර එකතු වෙලා තමයි මේ කියන වික්ටෝරියා පද්ධතිය වික්ටෝරියා ජලාශයේ වතුර නිර්මාණය වෙන්නේ. එතකොට අපිට මේ වෙලාවේදී වික්ටෝරියා ජලාශයට දැනෙන වතුර වල බලපෑම තියෙන්නේ මේ කියන මුළු විශාල පද්ධතියක විශාල කොටසක බලපෑමක් තියෙනවා. එතකොට මහවැලි ගඟේ බලපෑම බැලුවොත් මහවැලි ගඟ අපිට සම්බන්ධ වෙන්නේ මෙන්න මේ කියන මෙන්න මේ කොටසින්. එතකොට මහවැලි ගඟ දිගේ ගියාම උඩට අපි පොඩ්ඩක් ගියොත් මහවැලි ගඟේදී මෙන්න මෙයා තමයි පළවෙනියටම මහවැලි ගඟ ක්‍රොස් කරන තැන. ඒ කියන්නේ මේකට අපි කියනවා එල් රීජන්සි එක ගාව තියෙන ඉස්සරහින් තියෙන පාලම. මෙයා තමයි මේ කියන මහවැලි ගඟෙන් වෙන් වෙලා තියෙන. ඔයගොල්ලන්ට පේනවා ඇති මහවැලි ගඟ කොහොමද තියෙන්නේ? මහවැලි ගඟ තමයි මෙන්න මේ හැඩයට ඔයගොල්ලන්ට පේනවාද මේ මහවැලි ගඟ නුවර වට කරගෙන යන්නේ. යු අකුරක හැඩයට නුවර වටින් යන්නේ. මේ මහවැලි ගඟ මෙන්න මෙහෙම නුවර මැදින් නිර්මාණය වෙලා නැහැ. ඒකට හේතුව තමයි මේ හරිය තියෙන උස් කඳු පන්තිය. එතකොට ගඟ තෝරගෙන තියෙනවා යාව ගලන්න මෙන්න මේ විදිහට නුවර නගරේ නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ මහවැලි ගඟට බෝඩ වෙලා. එතකොට එතනින් එහාට පළවෙනිම වික්ටෝරියාකට කලින් මිනිසුන්ට ප්‍රධාන වශයෙන් මේ පැති දෙක මාරු වෙන්න තියෙන තැන තමයි මේ කියන පාලම තැන්නිකුගේ පාලම. එතනින් එහාට තව ටිකක් අපි උඩට ගියාම අපිට හම්බෙනවා ලේවැල්ලේ පාලම. ලේවැල්ලේ පාලම. මේ ලේවැල්ලේ පාලමේ විශේෂත්වය තියෙන්නේ දැනට අවුරුදු 30කට විතර මගේ දෙනවා 30කට 40කට 50කට ආසන්නව මට ඩේටා එක හරියට මතක නැහැ. ඔයගොල්ලෝ පේන ඇති මේ විතර තියෙන චූටි පොඩි වැල් පාලමක්. මේ වැල් පාලම නිර්මාණය වෙනවා මෙන්න මේ කියන ලොකු විශාල පාලමකට කලින්. ඕක තමයි නුවර සහ එළිය සම්බන්ධ වෙන දෙවන ස්ථානය. ඊළඟට අපි නැවත මහවැලි නුවර වටේදී වෙන මහවැලි ගඟට ආවට පස්සේ ඊළඟට මෙන්න මෙතන පොල්ගොල්ල ඩෑම් එක නිර්මාණය වෙනවා. එතකොට මේ පොල්ගොල්ල ඩෑම් එක නිර්මාණය වෙන ප්‍රධාන දෙයක් තමයි මේ කියන මහවැලි ව්‍යාපෘතිය යටතේ මහවැලියේ වතුර වික්ටෝරියාකට කලින් උක්කුවෙලට අරන් යන්න වෙනවා අවශ්‍ය වෙනවා. ඒතකොට ඒක උක්කුවෙල ටනල් එකට ප්‍රධාන ජල පෝෂකයා විදිහට තමයි මේ කියන පොල්ගොල්ල ඩෑම් එක නිර්මාණය වෙන්නේ. එතකොට මේ වෙදි පොල්ගොල්ල ඩෑම් එක වශයෙන් සහ ඉගොඩමෙකුට යා කරන ප්‍රධාන පාරක් විදිහට මේගොල්ලෝ මෙයාව ක්‍රියාත්මක වෙනවා. ඊළඟට අපි ගඟ දිගේම ගියාම අපිට ඊළඟට හම්බෙන ප්‍රධාන තැන තමයි වත්තේගම හරහාට දිවෙන රේල්වේ ලයින් එක. ඒකත් පහු කරගෙන අපිට ආවට පස්සේ කටුගස්තුට පාලම අපිට දැක් ගන්න පුළුවන්. එතකොට එතනක් තියෙනවා පරණ පාලමක් සහ අලුත් පාලමක්. තව ටිකක් අපි ඕකෙන් පහු කරගෙන උඩට ආවට පස්සේ ඔය වගේ පොඩි මේන්ම පාරක් ඊළඟට අපිට හම්බෙන්නේ නුවර නගරයයි එළියයි සම්බන්ධ වෙන මෙන්න මේ තැන මෙතන අපි
හැමෝම දන්න තැනක්. මේ තමයි ගැටබෙ හන්දිය. මේ ගැටබෙ හන්දියෙන් තමයි ඊළඟට එළිය සහ ඇතුළ නුවර නගරය සම්බන්ධ වෙන්නේ. ඒකත් පහු කරගෙන අපි තව ටිකක් ගියාම අපිට හම්බෙනවා පේරදෙණිය පාලම. ඒකත් පහු කරගෙන තව ටිකක් ඉස්සරහට ආවම අපිට හම්බෙනවා මේ අක්බාර් පාලම. අක්බාර් පාලමට කලින් අපිට හම්බෙනවා කළු පාලම. කළු පාලම කියන්නේ රේල්වේ ලයින් එක නැවත කොළඹ ඉඳන් දිවෙන රේල්වේ ලයින් එක මහනුවර නගරය හා සම්බන්ධ කරන ප්‍රධාන තැන. එතකොට තව ටිකක් අපිට ගියාට පස්සේ අක්බාර් පාලම හම්බ වෙනවා. අක්බාර් පාලම කියන්නේ පේරදෙණිය විශ්වවිද්‍යාල පද්ධතියේ ලින්ක් කරන ප්‍රධාන තැන. එතකොට පොඩ්ඩක් ප්‍රධාන තැන. එතකොට ඔහොම අපිට ගඟ දිගේ යන්න පුළුවන්. අපි මේ මහවැලි ගඟ දිගේ ගියොත් අපිට මෙහෙම උඩට යද්දි ප්‍රධාන වශයෙන් හම්බෙන නගර තියෙනවා. එතකොට මේක තමා ප්‍රධාන එක නගරයක්. ඊට පස්සේ අපි මහවැලි ගඟ දිගේ උඩට ගියාම අපිට හම්බ වෙන ගම්පල. ගම්පල තමා ඊළඟ විශාල නගරය. ඔයගොල්ලන්ට පේන ඇති. ගම්පලක් තියෙන විශේෂත්වය තමයි මේ වගේ නැම්මක තමයි ගම්පල නගරයක් නිර්මාණය වෙලා තියෙන්නේ. මේ තියෙන ගම්පල නගරයයි එතනින් නුවරඑළිය පැත්තට දිවෙන මාර්ගය සම්බන්ධ වෙන බ්‍රිජ් එක. එතකොට තව ටිකක් අපි මේ ගඟ දිගේ උඩට ගියොත් මෙහෙම ගියොත් ඔයගොල්ලන්ට අපිට එන්න පුළුවන් කොත්මලේ ඩෑම් එක දක්වා. මේ තියෙන්නේ මේ විශාල ජලාශය කොත්මලේ ජලාශය. ඔයගොල්ලන්ට පේනවා ඒකත් කොච්චර ලොකු අපසරියක ධාරිතාවක් දරන් ඉන්න තැනක්ද කියලා. right. එතකොට දැන් ඊළඟ එක තමයි ඒ කොත්මලෙන් එන ජලය එකතු වෙනවා. ඒ වගේම මහවැලිගඟ මේ පැත්තෙන් දිවෙන වතුර ටික එකතු වෙනවා. මෙන්න මේ ඔයගොල්ලන්ට පේනද මෙන්න මේ විශාල පද්ධතිය කොත්මලේ ඉඳන් මෙන්න මෙතන තියෙන වික්ටෝරියා ජලාශය දක්වා කොහොමද මේ ජලය අරගෙන යන්නේ සහ මේ කියන කොටස කොච්චර උස්බිමකින්ද පිහිටලා තියෙන්නේ සහ අර ටික කොච්චර පහත් බිමකින්ද පිහිටලා තියෙන්නේ කියලා. මම මේ කතා කරන්නේ මහවැලි ගඟේ කොත්මලේ ජලාශයේ ඉඳන් වික්ටෝරියා ජලාශය දක්වා තියෙන පොඩි කොටසක් ගැන. මොකද ඒක තමයි මහනුවර නගරයට අදාළව කතා කරන්න තියෙන කෑල්ල. ඊට වඩා විශාල වපසරියක අපිට මේ දිවෙනවා මහවැලි නිම්නය. එතකොට අපිට මහවැලි නිම්නය කොච්චර මේක තියෙන්නේ රියල් ටයිම් වෝටර් ලෙවල් මේජර් රිවර්ස් ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් එකෙන් දාලා තියෙන වෙබ්සයිට් එකක්. එතකොට මේකේ මං හිතන්නේ හරි නේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මහවැලි ගඟ මෙන්න මෙච්චර විශාල ප්‍රමාණයක මහවැලි ගඟ නිම්නයට අයිති වෙනවා ලංකාවේ. කියන්නේ ලංකාවේ දැන් බැලුවහම නිකන් හතරෙන් එකක් විතර භූමි පරිමාණයක් මං හිතන්නේ හතරෙන් එකක් නෙවෙයි නිකන් පහෙන් එකක් වගේ භූමි පරිමාණයක් මේකේ මහවැලි නිම්නයට අයිති වෙනවා. එතකොට මේ මහවැලි නිම්නයේ තියෙන චූටි කෑල්ලක් තමයි මහනුවර නගරය. හරි. අපි නැවත යමු. හරි. එතකොට දැන් මේ වෙලාවේ සමාජ මාධ්‍යවල ලොකු කතා බහක් තිබුණා. මේ පළාතේ එකතු වෙන විශාල මේ කඳු පද්ධතියෙන් එකතු වෙන විශාල ජලය දැන් මේ මහවැලි ගඟ පිරීලා තියෙන්නේ. ඊළඟට මේ කොත්මලේ ජලාශයේ වාන්දොරට විවර වුණොත් එහෙම මේ පහත් බිම් සියල්ල යට වෙනවා කියලා. ඇත්තටම ගඟක් දෙපස ගඟකට අවශ්‍ය ප්‍රමාණය නීති වලින් වෙන් වෙලා තියෙනවා. එතකොට ෆ්ලඩ් ලෙවල් එක කියන්නේ අපිට නැචරල් සිස්ටම් සිද්ධියක් තමයි ෆ්ලඩ් වෙනවා කියන එක. කියන්නේ ෆ්ලඩ් වෙන එක ගම් වතුර කියලා කියමු. ගම් වතුර තත්ත්වය කියන එක සාමාන්‍ය දෙයක්. කියන්නේ ඒක නැචරල් සිස්ටම් සිද්ධියක්. ඒ කියන්නේ
නැචුරල් සිද්ධියක් ස්වභාවික සිද්ධියක්. මේ ස්වභාවික සිද්ධිය ඇයි අපිට මේ වෙලාවේදී ව්‍යසනයක් වෙලා තියෙන්නේ? ඒක පැහැදිලි කරගත්තොත් හැම වෙලේම මේ නැචුරල් පද්ධතිය හැදිලා තියෙන්නේම වැස්සා වෙලාවකට හරි එහෙමත් නැත්නම් වතුර කොටසක් අරගෙන යන්නේ. එතකොට මෙයාගේ ෆ්ලඩ් සයිකල් තියෙනවා එක එක කාලවල ෆ්ලඩ් සයිකල්ස් තියෙනවා. එතකොට එක එක කාලවලදී ෆ්ලඩ් සයිකල් එකේදී උපරිම ධාරිතාව එක එක ප්‍රමාණවල වෙන්න පුළුවන්. එතකොට 1 year 2 year 3 year මේ විදිහට මට වඩා මේ සබ්ජෙක්ට් එක දන්න අය මේ ගැන දන්නවා ඇති. මේකේ අපි මේ ප්‍රමාණ වලින් තමයි මේ රිසර්වයර්ස් මේ කියන මේ ගඟට අවශ්‍ය ප්‍රමාණය නීති මගින් වෙන් කරලා තියෙන්නේ. හැබැයි අපිට හිතාගන්න බැරි විදිහට මේ පාර මහවැලි ගඟ උතුරන්න ගත්තා. ඒ කියන්නේ දැන් අවුරුදු ගණනාවකට කලින් නොවුණු සිද්ධියක් දැන් වෙලා තියෙනවා. හැබැයි ඒ වැස්සට වඩා අඩු වැස්සක් වෙන්න පුළුවන් මේ පාර ආවේ. හැබැයි ඉෆෙක්ට් එක ඊට වඩා වැඩි වෙලා තියෙනවා. ඒකට හේතු ගණනාවක් තියෙනවා. කියන්නේ දැන් අපි ගත්තොත් දැන් මේ ගම්පල නගරය ගත්තොත් ඔයගොල්ලන්ට පේනවා ඇති ගම්පල නගරේ ගම්පල නගරේ මේ ලොකු බෙන්ඩ් එක. එතකොට ලොකු වතුරක් ආවොත් මට හිතෙනවා අතීතයේදී මේ වතුර බෙයා කරගන්න ඇත්තේ මෙන්න මෙතන තියෙන කුඹුරු පද්ධතිය. එහෙමත් නැත්නම් මේ හැදිලා තියෙන නගරය. එහෙමත් නැත්නම් මෙන්න මේ කොටස. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ කොටස මේ ගඟ විශාල වෙන කොටසේ මේ නැම්ම වතුර දරා ගන්න අවශ්‍ය වෙන නැචරල් කලාපයක් ස්වභාවික කලාපයක් මිනිස්සු වෙන් කරගෙන ඒ මඩ වෙන තැන ඒ කියන්නේ ඒක අවුරුද්දකට යම්කිසි කාලයක් යට වෙලා හොඳ පොහොර හැදෙන තැන ඒගොල්ලෝ තෝරගෙන තියෙන්නේ ඇති කියලා මට හිතෙනවා මේ වගාවන් කරන්න. ඉතින් දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා නගර නිර්මාණය ඇතුළේදී මේ නගර නිර්මාණය වුණ නිසා මේ ජලය එයාට අවශ්‍ය විදිහට ගලන්න බෑ. එතකොට මේක හැම අවුරුද්දකම හැම වෙලෙම වෙන්නේ නැහැ. අවුරුදු 10කට 20කට සැරයක් මේ ජලය යට අවශ්‍ය ප්‍රමාණය එයාගේ හැඩය ගඟේ හැඩය ගන්නවා. එතකොට මේ ගම්පල නගරය යට වෙන්න ප්‍රධානම හේතුව විදිහට මම දකින්නේ මෙයාගේ නින්නේට මෙයාගේ ජලයේ පැතිරීමට අවශ්‍ය ප්‍රමාණය අපි ඉතුරු කරලා නැහැ. මොකද මේ විශාල බෙන්ඩ් එකකට ආවට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මේ මහා කඳු පද්ධතියකින් මහා විශාල උසකින් මේ ගලාගෙන වේගෙන් එන වතුර මේ වතුර වලට පළවෙනි නැම් විශාල නැග්ම කියන්නේ විශාල පළවෙනි හැරවුම හම්බෙන්නේ මෙතනදී. ඉතින් අනිවාර්යෙන් විශාල වතුරක් ආවට පස්සේ මේ ගම්පොළ නගරය යට වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ අපි දැනගන්න ඕනේ ගම්පොළ නගරය අනිවාර්යෙන් යට වෙන්න තියෙන එකක්. එතකොට අපි මේකට මොකද්ද කරන්නේ? ඒක ප්‍රශ්නයක්. අපි මෙතන නගරය නිර්මාණය කරලා තියෙනවා. හැබැයි ඒ නිර්මාණය කරපු නගරයට අපි කිසිම වෙලාවක සොලියුෂන් එකක් අරගෙන නැහැ. මේ විශාල උසු කඳු පද්ධතියක් කරා විශාල කලාපයක වතුර ටික රැගෙන එන මේ ස්වභාවික ගඟට අවශ්‍ය ඉඩ අපි මිනිස්සු විදිහට දෙන්නේ නැතුව මේ විශාල නගරයක් මෙතන හදාගෙන තියෙනවා. අපිට පුළුවන්කම තිබුණා නම් මේ නගරය සෙට් බැක් කරලා සමහර විට නැචරල් ලෑන්ඩ්ස්කේප් එකක් මෙතන කරලා පාක් එකක් හරි මොකක් හරි නිර්මාණය කළා මෙයාව මේ සෙට් බැක් කරලා මේ නගරේ නිර්මාණය කරගන්න සමහර වෙලාවට මේ වගේ ව්‍යසනයක් කියලා ගංගා එයාගේ වතුර ප්‍රමාණය අවශ්‍ය වෙලාවේදී ඉඩ ගද්දී අපිට යට වෙන්නේ නැචරල් කලාපයක්. ඊට පස්සේ ඒක නැවත රීස්ටෝර් වෙනවා. හැබැයි අපි එහෙම නොකරාම
එහෙම නොකරහම වෙන්නේ අපිට නැති වෙන්නේ ජීවිත මිනිසුන් අමහන්සියෙන් ගොඩනගාගත් සම්පත් බිල්ඩින් ඒගොල්ලොන්ගේ දීපල ඉතින් ඒක අපි කරගෙන තියෙන්නේ දැන දැනගෙන මේ නගර නිර්මාණය ඇතුළේදී අපි ඒක දැන දැනම නිර්මාණය කරගත්ත ගැටලුවක්. තව ටික කාලයක් යද්දී ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මෙතන තියෙන කුඹුරු පද්ධතිය මේගොල්ලෝ මේ පාරවල් නිර්මාණය කළා. එතකොට මේක මේ බිල්ඩින් ටික නිර්මාණය වෙමින් පවතිනවා. ඉතින් මේවා යට වෙන්න නියමිත තැන්. මේ කලාපේ යට වෙන්න නියමිත කලාප. මේ එතකොට මෙන්න මේ බෙන්ඩ් එක ගත්තට පස්සේ විශාල වතුරක් එයාට ඒ වතුරේ ඉඩ ගන්න ඕනොත් එයා මෙන්න මේ වෙලාවේදී ගන්න මෙන්න මේ කුඹුරේ ඉඩ. එතකොට මේ මිනිසුන්ට වෙන ඉෆෙක්ට් එක නැති වෙනවා. හරි. එතකොට කොත්මලේ ජලාශය සහ එතනින් ඉහළ තියෙන කලාපය ඇතුලේ වතුර අරගෙන එන මහවැලි ජලාශය මහවැලි ගඟ දැන් වතුර විශාල කරගෙන තියෙන්නේ. එතකොට එයා වතුර විශාල කඳක් එක්ක පළවෙනි හැරවුම ගම්පල යට වෙනවා. එතනින් ඉස්සරහට ගියාම නැවත එයා නියුට්‍රල් වෙනවා. එතකොට එයා යාගේ උපරිම ධාරිතාවෙන් යන්න යාට ඉඩ තියෙනවා. එතකොට එයා ගඟ දිගේ පළල් වෙවි යනවා. මෙන්න මෙතනක් තියෙනවා ලොකු හැරවුමක් සහ මෙතනින් ඇවිල්ලා අතු ගංගාවකුත් එයාට හම්බ වෙනවා. එතකොට මෙතන මේ විශාල මෙතන දැන් මෙන්න මේ තනිතලා පද්ධතිය කියන්නේ මේ තනිතලා පද්ධතිය නිසා එයාගේ වතුර ටික නැවත ස්ලෝ වෙනවා, ස්පීඩ් එක අඩු වෙලා බෙදිලා හෙමින් ගමන් කරනවා. ඊට පස්සේ නැවතත් ඉස්සරහට ගියොත් ඔයගොල්ලන්ට පේන ඇති මේ කුඹුරු පද්ධතිය ඔක්කොම නිර්මාණය වෙලා තියෙන්නේ ගඟට පැරලල්ව. දැන් ගඟ කෙලින් යන්නේ එයාගේ වේගය අඩු වෙනවා. ඔන්න දැන් පේරදෙනියට ළඟයි ගඟ පළල් ඒ වගේම ෆ්ලැට්. එයාට එකපාරට ලොකු හැරවුමක් හම්බ වෙනවා. දැන් මෙයාගේ වතුර වැඩි වෙලා දැන් කලින්ට වඩා ගම්පලට වඩා කිලෝමීටර් ගාණක් මෙයා එද්දි මේ විශාල කලාපයක නැවත වතුර කන්දක් මෙයා අරගෙන මෙයාට පේරදෙනී මේ කැම්පස් එක ගාවදී පේරදෙනිය බොටනිකල් ගාඩන් එක ගාවදී ලොකු හැරවුමක් ගන්න වෙනවා නිකන්. මෙයා මේ හැරවුම ගද්දි මෙයාත් එක්ක එන වතුර ටික එයා ඒ පොඩි ප්ලේස් එකෙන් මේ හැරවුමෙන් එයා වතුර ටික යවා ගන්නකම් මෙයාගේ වතුර ටික බලාගෙන ඉන්නේ. මෙයාගේ එන වතුර පිරෙනවා. එතකොට මේ රොයල් බොටනිකල් ගාඩන් එකේ මේ පළාතම යට වෙනවා. ඒක තමයි මේ පරුණේ එයාට අවශ්‍ය කලාපය එයා හදාගත්තා. එයා යට කරගත්තා. එතනින් මෙහෙට දිගටම පැතිරුණා මේ වතුර. එතකොට මෙහෙන් ගිහිල්ලා මේ කැම්පස් එක යට වුණා. ඔයාලට පේනද මේ කැම්පස් එකේ යට වෙන කියන්නේ පළවෙනි වතුර හැරවුම විශාල හැරවුමක් අක්බාර් පාලමට කලින් වෙනවා. මෙන්න මේ ඉන වතුර හැරවුමට අවශ්‍ය ඉඩ හදාගන්න තමයි යා මේ ගඟ පතුරවන්නේ මෙහෙට. ඒකට මෙන්න මේ කලාපය තමයි පේරදෙණිය විශ්වවිද්‍යාලය යට වෙලා තියෙන්නේ. ඊට පස්සේ එයාගේ වතුර ටික අරගෙන යනවා. එයාට ඉඩ හදාගන්න උණු තැන එයා පතුරවගෙන නැවත යනවා. මෙතන මේ තමයි මහවැලි ගඟ. අර අපි අර මේ ගම්පල කතා කරාට වඩා ලොකුම ඉෆෙක්ට් එක තියෙන්නේ මෙතන. මෙතනදි තමා ලොකුම ඉෆෙක්ට් එක වෙන්නේ. මොකද මෙතනදී ඔයාලට පේනවා ගඟ ආපස්සට හැරෙනවා. ඉතින් මේ හැරවුමට මෙයාට වෙලාවක් යනවා. මෙයාට මේ තියෙන ඉඩ අඩුයි. ඒ ඉඩ එයා හදාගෙන හැරි යන වෙලාවේදී තමා මෙන්න මේ ප්‍රමාණය යට වෙන්නේ. මෙතන ඉෆෙක්ට් එකක් වෙන්නේ. එතකොට ඇත්තටම දැන් අපි කතා කරලා බලමු තැන් කිහිපෙම අපිට සිද්ධ වුණේ ස්වභාවිකව අපිට තිබුණු ස්පේස් අපි හරියට යුටිලයිස් කරලා නැති ප්‍රශ්නයක්. ඒ යුටිලයිස් නොකිරීමේ ප්‍රශ්නය නිසාවෙන් අපිට සිද්ධ වෙලා තියෙනවා මේ කියන ඉෆෙක්ට් එක දරාගෙන මේ කියන ප්‍රශ්නෙට මූණ දෙන්න. හරි. අපි තව ටිකක් ඉස්සරහට ගියොත් හරි නෑ මෙතන තව වැදගත් කාරණයක් තියෙනවා කතා කරන්න. ඇයි මෙතන මේ පේරාදෙණිය අලුත් මාර්ගය අපි කියන ගැටබේ හන්දියෙන් ඇවිල්ලා ගැටබේ පන්සල ගාව යට වෙන්න හේතුව ඔයගොල්ලන්ට තේරෙනවා. මෙතනින් එන විශාල කන්ද වතුර එක මෙතනත් බෙන්ඩ් එකක් තියෙනවා. මෙන්න මෙතන මේ පේනවනේ. මෙතන තියෙන ප්‍රශ්නේ මෙන්න මේ ස්පේස් එක මදි.
මෙයාව මෙහෙට පිරෙනවා. මෙයා පිරෙනවා. එතකොට මෙයා මෙහෙන් ඉඳ ගන්නවා. මෙහි පහතයි. ඉතින් ගැටබේ පන්සල යට වෙනවා. ඒක යට වෙන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අපි කතා කරා මුලින් මේක පටන් ගද්දී මේ මහනුවර වැව. මේ මහනුවර වැවේ ඉඳන් මහනුවර නගරයේ තියෙන සියලු වතුර කන්ද අරගෙන මහවැලි ගඟට එකතු කරන කලාපය තමයි මෙන්න මේ කියන තැන. මේ ගැටබේ පන්සලට පොඩ්ඩක් එහයි. එක තැනක්. එතකොට ඇයි එහෙම වෙන්නේ? එතකොට හරි මම මහනුවර නගරයේ මේ තියෙන මහනුවර නගරයේ මෙතනින් එන නගරයේ තියෙන කඳු දෙක මැදින් එන වතුර ටික, එතකොට මේ වීදි වලින් එන වතුර ටික බැහැගෙන ඇවිල්ලා මේ වතුර කොහොම අරගෙන මේ මහායල දිගේ මේ දිනව නේද? පේනව නේද? මේ දින මේ මහායල දිගේ අලුත් පාර අයින දිගේ ඇවිල්ලා පාර දිගේ අලුත් උසාවි සංකීර්ණය දිගේ ඇවිල්ලා ඔයගොල්ලෝ පේනවද මේ සහ මේ කඳු දෙකේම වතුර එකතු වෙනවා. මේ හන්තාන පැත්තේ වතුර ටික උඩ මේ මහනුවර නගරයේ වතුර ටික මේ ඔක්කොම එන්නේ මෙන්න මේ කලාපයට. අරගෙන එයා එකතු වෙනවා මෙන්න මෙතනදී මහවැලි ගඟට. එතකොට විශාල වතුර ප්‍රමාණයක් මහවැලි ගඟට මෙතනින් එකතු වෙද්දී මෙයා මේ උඩින් එන වතුර වලට කරගන්න දෙයක් නැතුව එයා ස්ලෝ වෙනවා. ඉතින් ඒ වතුර ටික ටක් ගාලා මේ කියන ගැටඹේ පන්සල ඒරියා එකට ආක්‍රමණය වෙනවා. මොකද එයාට යන්න බෑ එතනින් එහාට. එයා යන වතුර ප්‍රමාණයට වඩා තව වතුර ප්‍රමාණයක් එකවර එයාට එකතු වෙනවා. එතකොට ඒ එකතු වෙනවට අමතරව මේ මෙතන තියෙන බොටල් නෙක් එක පොඩි. මට පේනවද? මේ මෙතන තියෙන බොටල් නෙක් එක පොඩි නිසා එයාට එතනින් වතුර ටික එළියට දාන්න බෑ. මේ ඒරියා එකේ වතුර ටික මෙහෙට ගන්නවා. එතකොට මේ ඒරියා එක යට වෙන එක නැවත ස්වභාවිකවම සිද්ධ වෙලා තියෙන. කියන්නේ අපි මේ ටික ඇනලයිස් කරගෙන මේවට ඉඩ දීලා මේ බිල්ඩින් ටික පොඩ්ඩක් පස්සට කරලා මේ වගේ පාරවල් විතරක් දාලා තිබුණා නම් අපිට පාරවල් ටික අයින් කරගත්තා. පාරවල් ටික වහගත්තා. ස්වභාවික සංසිද්ධියට ඉඩ දීලා පැත්තකට වුණා නම් මිනිස්සු සේෆ් ස්වභාවික සංසිද්ධිය සිද්ධ වෙනවා. හරි. ඊළඟ කොටසට ගියාම ඇයි මහනුවර නගරේ මෙච්චර කාලයකුත් වහිනවා? එතකොට ඒත් ගැටඹට එනවා. ගැටඹේ ඉතුරු වෙන්නේ නැත්නම් මෙතනදිම වතුර කඳවල් දෙක සම්බන්ධ වෙන්නේ. ඇයි ගැටඹේ උතුරන්නේ නැත්තේ? ඒකට හේතු ගණනාවක් තියෙනවා. මහනුවර නගරය මේ මොහොත වෙද්දී උගලන්ට පේනද මේ විශාල බිල්ඩින් පැච් එක. මේ බිල්ඩින් පැච් එක වැඩි වෙන්න සිද්ධ වෙන්නේ මොකද්ද වර්ෂාවකදී? හරි. දැන් උදාහරණයක් මෙහෙම ගමු. අපිට තියෙනවා සාමාන්‍ය ඉඩමක් ගස් සොකොලන් සහිත සහ අපි වහලක් සහිතව හදාගත් නිවසක් තියෙන ඉඩමක් තියෙනවා. එතකොට ওই දෙකේම කාමු ඉස්සරහින් යනවා. එතකොට එක පැත්තක දකුණු පසින් තියෙනවා ගස් කොළන් සහිත පර්චස් 10ක ඉඩම, අනිත් පසින් තියෙනවා ගෙයක් සහිත වහලක් සහිත ඉඩම. ඉස්සරහින් තියෙන කානුව. වහින වෙලාවට කානුවට වැඩිම වතුර ප්‍රමාණය එකතු වෙන්නේ වහල සහිත නිවසක් සහිත ඉඩමෙන්ද නැත්නම් ඒ කියන්නේ බිල්ඩ් කරපු ඉඩමෙන්ද නැත්නම් හිස් ඉඩමෙන්ද? වතුර වැඩි ප්‍රමාණයක් එකතු වෙන්නේ බිල්ඩ් කරපු එකකින්. ඇයි? ඒකක ප්‍රමාණයකට, ඒ කියන්නේ එක ඉඩකට වැටෙන වතුර ප්‍රමාණය නිවසක් හෝ වහලක් හෝ යම්කිසි බිල්ඩ් ස්පේස් එකක තියෙනවා. ඒ ඉඩම සම්පූර්ණයෙන් ඉදිකිරීමක් සහිත තැනක ඒ වතුර අපි රඳව ගන්නෑ. ඇයි? අපි ලීටර් 5ක් නම් වැටෙන්නේ නිවස සහිත කොටසට ඒ පහම අපිට එළියට දාන්නවා. වහලයට වැටෙනවා ඉක්මනට යනවා. ඒ කියන්නේ ඒ එක වෙලාවක් ඇතුළත ලීටර් 5ම එළියට එනවා පොඩි වෙලාවක් ඇතුළත. එතකොට ගස් කොළන් සහිත පරිසරයේ මොකද වෙන්නේ? ඒකට අපි වතුර ලීටර් 5 දැම්මම ගස්වල වැදිලා පොළවට 100ට ප්‍රමාණයක් උරාගෙන එතකොට තව ටයිම් එකක් යනවා ඒ පොළොව දිගේ ජලය ගලාගෙන හිමීට ඇවිල්ලා 100ට යම්කිසි ප්‍රමාණයක් පොළොවට උරලා යම්කිසි ප්‍රමාණයක් ස්ලෝ වෙලා ගලන වතුර ප්‍රමාණය අඩු ප්‍රමාණයක් තමයි කානුවකට එකතු වෙන්නේ. හරි. එතකොට පැහැදිලි ඇති
මේ වගේ විශාල නගරයක් ඉදි වුණාම වෙන්නේ මේ විශාල ප්‍රමාණයට වැටෙන අපි මේ හැම තැනම පේවින් කරලා ස්පේස් තියන්නේ නැතුව කාණු පද්ධති හදලා මේ සියලුම වතුර මේ කිලෝමීටර් ගණනාවක් විශාලවට පැතිරලා තියෙන මුළු නගරයේම වතුර ප්‍රමාණය සුළු වෙලාවක් ඇතුළත අරගෙන එනවා මහවැලි ගඟට. ඉතින් එයාට පුළුවන් දෙක හැන්ඩල් කරගන්න. එයාට හැන්ඩල් කරගන්න පුළුවන්. අඩුම අපි තීරණය කරා නම් මේ මහනුවර නගරයට වැටෙන වතුර ප්‍රමාණය මෙච්චර ධාරිතාවකින් වැඩි වෙනවා මේ බිල්ඩ් ෆැබ්‍රික් එක වැඩි වෙද්දී. ඒ කියන්නේ මේ බිල්ඩ් කරන ප්‍රමාණය මේ වෙද්දි මහනුවර නගරේ වැඩි වෙලා තියෙද්දි එයාට අවශ්‍ය කාණු ධාරිතාව වැඩි වෙන්න ඕනේ. ඒ කාණු ධාරිතාව පුළුල් කරගෙන අපි ඒක ගෙනල්ලා ගඟට බාර දෙන්න ඕනේ සහ ගඟට ඒ ධාරිතාව මේ වෙලාවේදී වැඩි වෙන්න ඕනේ. එතකොට මම මේ කිව්ව කතාව ඇතුලේ අතීතයේද ගඟවල් ලොකු වෙන්න ඕනේ වර්තමානයේද? ඒක ඔයගොල්ලෝ තීරණය කරගෙන. අතීතයේදී අපිට ෆොරස්ට් තිබුණා, කුඹුරු තිබුණා, ජලය උරා ගන්න තැන් තිබුණා. හැබැයි දැන් අපි සියල්ලම නැති කරලා විශාල බිල්ඩ් ෆැබ්‍රික් හදලා මේ තියෙන අපි ගාව තියෙන සියලුම වැහි වතුර ඔක්කොම එළියට දෙද්දී මේ ධාරිතාව මේ වෙද්දි වැඩියෙන් අපිට මේ ගඟවල් වලට අවශ්‍යයි. ඉතින් මේක සුළි කුණාටුවේම ප්‍රශ්නයක් නෙවෙයි මේ මහවැලිය සහ මහනුවර අතර තියෙන්නේ. එතකොට ඇයි මේ අලුත් පාර කොටස රේල් පීලි දක්වා මේ උසාවි සංකීර්ණය මේ ඔක්කොම මේ පිරෙන්නේ? මේ පැත්තේ මහනුවර නගරෙන් ඉතා වේගෙන් වතුර කඳක් එනවා. මේ පැත්තේ හන්තාන බිල් ෆැබ්‍රික් එක වැඩි වෙලා ඒ පැත්තෙන් විශාල වතුර ප්‍රමාණයක් එනවා. කොන්ක්‍රීට් දාලා අපි ලස්සනට කාණු හදලා පොළොවට උරා ගන්න. ඉතින් මේ විශාල වතුර ප්‍රමාණය එකවර මෙතන ගඟට බාර ගන්න බෑ. අර පැත්තෙන් එන වතුර ප්‍රමාණය තියෙනවා. එතකොට එයා ගැට බෙට බෙදෙනවා. එයාට වෙන කරගන්න දෙයක් නැහැ. එයාගේ වතුර ප්‍රමාණය මෙයාගේ කැෂ්මන්ට් ඒරියා එකට යනවා. අපි මේ නගරේ නිර්මාණය කරද්දී අපි අනාගතේ හිතලා මෙන්න මේ කොටස අපිට පුළුවන් වුණා නම් කැෂ්මන්ට් එකක් විදිහට අතාරින්න. හරිත නගරයක කොටසක් විදිහට අතාරින්න. වතුර බෙයා කරගන්න කොටසක් විදිහට අතාරින්න. අපි කිසිම හානියක් නොකරගෙන මහනුවර නගරයේ විදිහට අද මේ වතුර ප්‍රශ්නයට කොච්චර වතුර ප්‍රමාණයක් ආවත් අපි ඒක මුහුණ දෙන්න සූදානම්. මොකද මේ පැත්තෙන් අපි කාණු ටික දාගෙන නවීන තාක්ෂණයට අනුව වතුර ටික එවනවා. හැබැයි එවෙලා බාර ගන්න තියෙන්නේ අන්තිමේට බාර ගන්න කෙනා ගැන අපි හිතලා නැහැ. බාර දෙන්නේ කාටද කියලා අපි හිතලා නැහැ. හරි. ඊට පස්සේ දැන් වතුර ටික දැන් ෂේප් එක යනවා. දැන් පාලම් ළඟටම ඉස්සිලා දැන් එයාට ඔන්න පොඩි රිලීෆ් එකක් හම්බෙලා දැන් එයා යනවා. එයා යද්දී ඔයගොල්ලන්ට පේනවා ඇති ඔන්න දැන් කටුගස්තුටත් දැන් පාලමට අඩි 2ක් විතර ළඟයි. දැන් අර විශාල වතුර කඳ තව මේ පැත්තේ තියෙන මේ බිල් ෆැබ්‍රික් එක වැඩි වෙලා එතකොට ඒ වගේ එන විශාල වතුර කඳටත් මෙයා මූණ දෙන්න ඕනි. එතකොට එයා ඒවත් දරාගෙන ඒවත් වැඩි කරගෙන ඉතා වේගෙන් එනවා. ආව ගමන් ඔගොල්ලෝ දැක්කා ගොඩක් වීඩියෝස් වල තිබුණා මෙන්න මෙතන අපි කටුගස්තුට මේන් පාලමට පස්සේ මෙන්න මේ ජංක්ෂන් එක අංකුඹුර ජංක්ෂන් එක මේ මෙන්න මෙතන උතුරලා කියලා. ඉතින් දැන් මම මෙච්චර කල් වෙලා කරපු පැහැදිලි කිරීම වලින් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මෙතන උතුරන්න ඕනි තැනක්. ඒ කියන්නේ ඒක සිද්ධ වෙන්න ඕනි තැනක්. ඒ කියන්නේ ඒක නැචරලි ප්‍රශ්නයක් නෙවෙයි. මේ අපි අයිඩෙන්ටිෆයි කරගෙන අපි හරියට මේ කියන භූමිය භාවිතා නොකිරීමේ ප්‍රශ්නයක් විදිහටයි මම දකින්නේ. මේක මම මේ කියන්නේ මේ වෙලාවේදී විපතටපත් වූ මිනිස්සුන්ට මේ හොඳයි කියලාවත් ඒ වගේ කතාවක් නෙවෙයි. ඒක වැරදියට අවබෝධ කරගන්න එපා. මම මේ කියන්නේ මෙතන තියෙන ප්‍රශ්නය ඔයගොල්ලන්ට පැහැදිලි මේ නැචරල් මේ ස්වභාවික පරිසරයට අවශ්‍ය ඉඩ ලබා නොදීමේ ගැටලුව ස්වභාවික පරිසර කියන්නේ අපි ගන්න වතුර ටික ඔහේ බටයකින් කාණුවකින් එළියට දාලා ඒකට වෙන්නේ මොකද්ද කියන එක නොසිතීමේ ප්‍රතිඵලය තමයි මේ විදිහට අපිට අත්විඳින්න සිද්ධ වෙන්නේ. කියන්නේ මෙතන අනිවාර්යෙන් යට වෙනවා. මෙතන වතුර දරා ගන්න බෑ. හරි. ඊට පස්සේ තව සිද්ධියක් වුණා. ඊළඟට මහනුවර යට වුණ තැන තමයි මහයියා බෝක්කේ ඉඳන් මේ එන කටුගස්තුර එන පාර මේක හැම පොඩි වැස්සකටත් යට වෙනවා. පොඩි පොඩ්ඩක් ඇස්සොත් මේ හරිය අනිවාර්යෙන් මේ LOC ෆයිනෑන්ස් එක තියෙන හරිය මේ කාර් සේල්ස් ටික තියෙන හරිය ඔයගොල්ලෝ දකින්න ඇති. මේ දැන් මහනුවර නගරේ කිව්වම යට වෙන තැනක් නෙවෙයිනේ. කඳු එක්ක තිබුණාම වෙන්නේ ලෑන්ඩ්ස්ලයිඩ්.
ඇයි මේ යට වෙන්නේ? එතකොට මේකට ප්‍රධාන හේතුව තමයි මේ දැන් අපි කතා කරපු දේවල්. එතකොට මේ තියෙන්නේ මේ මහනුවර නගරයෙන් ප්‍රධාන ග්‍රිඩ් සිටි එකෙන් මහනුවර වැව පැත්තෙන් අපි ආවට පස්සේ කටුගස්තුර දක්වා දිවෙන මාර්ගය ඇවිල්ලා මෙතන බෙන්ඩ් එක අරගෙන අපි මෙතන තියෙන මේ මහයියාව ටනල් එක පහු කරාම මේ ටික යට වෙනවා. හරි. දැන් මම ඔයගොල්ලන්ට මේකේ 3D view එක පෙන්නනවා. අර ඈත මහවැලිගම් කටුගස්තුර තියෙනවා. මේ නිම්නයේ අපි මේ චූටි ඉඩක් හදාගෙන තියෙනවා. ඔයගොල්ලෝ පේන නැති ඒකෙත් මෙන්න මේ හරිය තියෙන ගැඹුර මේ හරිය ඇතුලේ තියෙන්නේ. ඉතින් මේක යට වෙන එක මෙහෙම කවදාවත් විසඳන්න බෑ. මේක අනිවාර්යෙන් යට වෙනවා. පොඩි වැස්සටත් යට වෙනවා. මේ කඳු පද්ධතිය දෙක මැදින් තමයි මාර්ගය ගිහිල්ලා තියෙන්නේ. මේ මාර්ගයේ මේ පැත්තට උසයි. මේක විසඳන්න තියෙන එකම ක්‍රමය නැවත නවීන කාණු පද්ධතියක් සකස් කරන්න ඕනේ. ඒ සකස් කරලා ඒ ටික හරි ක්‍රමවේදයකට මහවැලි ගඟට උදාහරණ ක්‍රමයක් කරන්න ඕනේ. නැත්තම් මේ ටික යට වෙන එක කිසිම දවසක විසඳෙන්නේ නැති ප්‍රශ්නයක් කියලා ඔයගොල්ලන්ට පේනවා ඇති. හරි. ඊළඟට දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන යට වෙනවා නම් යට වෙන තැන් මොනවද කියලා දැන් අපිට මේ මැප් එක බැලුවාම තේරෙනවා. දැන් මේ බලන්න ඊළඟට මෙතනින් ගියාම මේ පැත්තේ තියෙන වතුර මේ පැත්තේ තියෙන වතුර ටිකක් තියෙනවා. ඔන්න දැන් අපි මහනුවර නගරේ අර කන්දෙන් පිටිපස්ස සහ මෙහෙම යනවා. මෙහෙම ගිහිල්ලා තැනිතලාව දිගේ හිමීට වතුර ටික මහවැලි ගඟ යනවා. මෙතන ලේවැල්ල පාලම හම්බ වෙනවා. ලේවැල්ල පාලමේදී සමා වෙන්න පොල්ගොල්ල ඩෑම් එක හම්බ වෙනවා. දැන් පොල්ගොල්ල ඩෑම් එකේදී අපිට ප්‍රශ්නේදී ලොකු ගැටලුවක් නැහැ. මේ ටික ආවා. දැන් පොල්ගොල්ල ඩෑම් එකෙන් එකපාරට මෙතන වතුර ප්‍රමාණය වැඩි වුණා. ඔයගොල්ලෝ පේනවනේ මේ හැම වෙලේම යට වෙනවනම් යට වෙන්නේ. දැන් මේ මෙතන පාර යට වුණා. මෙතන පාර යට වෙන්නේ ඇයි? මේ කුඹුරු ටික මේ දැන් මේ අපේ මෙතනින් වතුර වැඩි වුණාම මම හිතන්නේ ඉස්සර කාලේ මෙන්න මේ කුඹුරු දිගේ මේ කුඹුරු දිගේ ගිහිල්ලා මෙහෙට පැතිරෙන්නේ නැති. මේ දැන් අපි දැන් වතුර උඩරිම ගියොත් මෙතනට යයි මේ. මෙතන අපි පාරක් හදලා මේ උස් කරලා මේ දැන් වතුර ටික මෙහෙන් යන්නේ නැහැ. මෙහෙ ලින්ක් නැහැ. මේ ටික අපි කඩලා එතන ගෙවල් හදලා අපි. එතකොට මේ වතුර වලට වතුර ටික රඳා ගන්න ප්‍රදේශය නෑ අපිට දැන්. ඉතින් අනිවාර්යෙන් මෙයාට මෙහෙන් යන්න බෑ. මෙයා මෙහෙන් මේ පාර දාගෙන ඉන්නේ. එයාගේ ඒරියා එක. ඉතින් අපේ පාර අනිවාර්යෙන් යට වෙන්න ඕනේ. එයාගේ උපරිම ධාරිතාවයට ආවට පස්සේ යට ඉඩ ඕනේ. උපරිම ධාරිතාව කියලා කවදාවත් මේ සියලුම දේවල් යට වෙලා යන්නේ. ඒ කියන්නේ ජල ගැල්මක් කියලා ලංකාවම යට වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේවට උපරිම ධාරිතාවයක් තියෙන. ඒ කියන්නේ උපරිම ධාරිතාවයට ගිහිල්ලා ඒක මැනේජ් කරන්න ස්පේසස් තිබ්බහම ඊට පස්සේ දෙයක් වුණොත් වා වියසන. ඒ කියන්නේ දැන් තියෙන ප්‍රශ්නේ හරියට මේ කියන දේ පොඩි දේවල් ටික මැනේජ් කරලා නැහැ. අපි මැනේජ් කරගෙන නැහැ. ඊට පස්සේ එතනදී පොඩ්ඩක් පොල්ගොල්ල ඩෑම් එකේ යවට උනේ. එයාගේ වෙලාව ගත්තා. ඒකට පොඩි හේතුවක් තියෙනවා කියන්නේ. ඇයි මේ පොල්ගොල්ල ඩෑම් එකට පස්සේ තියෙන මේ පාරවල් ටික යට උනේ. මෙයාට ලොකු ඉඩක් තියෙනවා. තනිතලා ඉඩක් මේවා යට කරගන්න නැතුව වතුර ටික ගලාගෙන යන්න. ඒකට හේතුව තමයි මෙන්න මේ ලේවැල්ලේ පාලම ගාව ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පරණ පාලමක් තියෙනවා. මේ පාර වතුර වැඩි වුණාම පරණ පාලම ගැලවිලා ඇවිල්ලා හේතු වෙනවා අලුත් පාලමට. ඊට පස්සේ එන කොළ රොඩු ඔක්කොම ටික මෙතන රැඳෙන්න ගන්නවා. එතකොට මෙයාගේ ෆ්ලෝ එක හරියට ගලා ගන්න දෙයක් නැහැ. එතනත් බොටල් නෙක් එකක් වගේ වතුර හිර වෙන්න ගන්නවා. අනිත් එක ලේවැල්ල හරිය තමා වික්ටෝරියා එකේ වතුර උපරිම මට්ටම ආවට පස්සේ පිරෙන ලෙවල් එක. එතකොට අර එහෙම වතුර ටික කියන්නේ පොල්ගොල්ලෝ ඩෑම් එක සහ වික්ටෝරියා එකට තියෙන එක ලේවැල්ල සහ පොල්ගොල්ලෝ අතර කලාපය තමා අර එන වතුර ඔක්කොම දරා ගන්න ඕනි කියලා. වික්ටෝරියා ඩෑම් එකෙන් එළියට යා වතුර ටික දීලා ඉඩ සකස් කරනකම් තියෙන චූටි කෑල්ල මෙන්න මේ කෑල්ල.
ඒතර මට හිතෙනවා මහවැලි ව්‍යාපෘතියේදී මෙන්න මේ කියන ලේවැල්ලට උඩින් කලාපේ යම් කිසි ඒරියා එකක් හැදුවා නම් කැච්මන්ට් එකක් විදියට වතුර මේ ඒරියා එකත් අපිට බේර ගන්න තිබුණා. හැබැයි අදටත් ඒක ලොකු දිග කලාපයක් නිසා ලොකු ප්‍රශ්නයක් නෑ. අපි දැන් බලමු අපි කතා කරපු එකේ එලිවේෂන් එක. හරි. මේ තියෙන්නේ මේ මෙතන ඔයගොල්ලන්ට පේන ඇති මෙතන කොනේම තියෙන්නේ පේන්නේ නේ. මේ තියෙන්නේ මෙතන කොනේම තියෙන්නේ වික්ටෝරියා ජලාශය. ඒතර එතනින් උඩට එනවා. ටික 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 මේ නැම්ම නැති වෙනවා. ඔන්න 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 හෝම ඔන්න ඔතන ඉඳන් මෙතනට යනකම් ඔය තියෙන්නේ පේරදෙනියට යනකම් ඔය තියෙන්නේ රතු පාට වෙලා තියෙන්නේ මහනුවර නගරයේ වටේ තියෙන බෙන්ඩ් එක. ඊට පස්සේ එතනින් එහාට ඔයගොල්ලන්ට පේනවා ඇති එතනින් එහාට තියෙන්නේ මහා විශාල කන්ද. ඉතින් මෙහෙන් එන වතුර වලට එයාට අවශ්‍ය ප්‍රමාණයට යන්න දුන්නා නම් යන්න පුළුවන්. හරි. මම හිතන්නේ දැන් ඇත්තටම ගොඩක් වෙලා කතා කරා. මට ඇත්තටම කතා කරන්න ඕනුනේ මේ කොහොමද නුවර සහ වතුර කියන එකට මොකද උනේ? ඇයි නුවර ඇත්තටම යට වුණාද? නෑ. හැම වෙලේම වෙලා තියෙන්නේ අපි අපේ නගර බිහි වුණේ කියන්නේ අපි බිහි වුණේ මේ කොන්ටෙක්ස් එකේ මේ පද්ධතියේ තියෙන දැනුමක් එක්ක. එතකොට අපි දැන් අපි හැඩ ගැස්විලා තියෙන ග්ලෝබල් නොලෙජ් එකට අපේ කාණු පද්ධතිය හදන්නේ අපි අපේ දේවල් හදාගන්නේ හැම වෙලේම ග්ලෝබල් කොන්ටෙක්ස් එකේ නොලෙජ් එකක් එක්ක. ඉතින් අපිට බැරි වුණා ඒ ග්ලෝබල් කොන්ටෙක්ස් එකේ නොලෙජ් එක මුළු ලෝකයේ තියෙන දැනුම අපි පාවිච්චි කරද්දී අපේ භූමියට ගැලපෙන විදිහට ඒක හිතන්න බැරි වුණා. ඉතින් ඒකේ ප්‍රතිඵල තමයි පොඩි පොඩිවට නුවර නගරයට බලපෑවේ. මම හිතන්නේ නුවර නගරයට බලපාපු ප්‍රධාන තැන් ටිකේ ගැටලු ටික අපි අඳුරගත්තා. තව ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා කතා කරන්න මොන වගේ විදිහකටද මේක වෙනස් වෙන්න ඕනේ සහ අපිට දැන් තියෙන පද්ධතිය තුළින් වෙනස් කරගන්න පුළුවන් කොහොමද කියලා. එහෙනම් මේ මම හිතන්නේ කිහිප දෙනෙක්ම එකතු වෙලා හිටියා. ඒ හැමෝටම බොහොම ස්තුතියි. කියපු දේවල් වල මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් කියපු දේවල් වලට වෙනස් අදහසක් තියෙනවා නම් තව කාගේ හරි මම කැමති ඒ ටික කමෙන්ට් වලින් බාර ගන්න ඩිස්කස් කරන්න. එහෙනම් බොහොම ස්තුතියි. සුබ රාත්‍රියක්. පරිස්සමට ඉන්න. තාමත් ප්‍රශ්න ඉවර නැහැ. මම හිතන්නේ කොළඹට නම් වැස්ස මේ වෙලාව අඩු කරලා තියෙනවා. නුවරට තාමත් වහිනවා. සහ උතුරට වෙන්න නුවර මේ ලංකාවේ උතුරට වෙන්න මේ මොහොතේදී ප්‍රශ්න තියෙනවා. ඒ වගේම ප්‍රශ්න වලට වැඩි වුණු මිනිස්සු තාමත් විසඳිලා නැහැ. පාරවල් කඩාගෙන ගියා. අපි රේල් පාරවල් කඩාගෙන ගියා. අපි මේ ටික හදා ගන්න ඕනේ. ඉතින් කාලයක් යයි. හැමෝම පරිස්සමින් ඉන්න මේ වෙලාවේ ඉතින් පොඩ්ඩක් එක තැනකට වෙලා ඉද්දි මේ වීඩියෝ එක බලලා හිතන්න අපි කොහොමද හැඩ ගැහෙන්න ඕනේ. දියුණුව කියන්නේ හරියට දියුණුව වෙනවා කියන්නේ සියලු දේ ගැන හරි අවධානයක් යොමු කරගෙන දියුණු වෙන එකයි. බොහොම ස්තුතියි.